පොලිස් කාර්යපටිපාටීන් හරියාකාරව කරන්න බැරි වෙනකොට ඒ පිළිබඳව අසාර්ථක වුණු රජයන් විසින් අත්අඩංගුවට ගන්න සැකකරුවන් මරා දැමීම ආරම්භ කරා. දැන් මේ රජයට පාතාලය මර්ධනය කිරීමට පිළිගත්ත ක්‍රමවේදයක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. දැන් ඊ අපි දැක්කා අපරාධකරුවන්ව අත්අඩංගුවට ගන්නවා, පණ පිටින් පෙන්නනවා, සමාජ මාධ්‍යවල යනවා, හවස් වෙනකොට රාත්‍රී වෙනකොට ඒ අපරාධකරුවන්ව පොලිස් අත්අඩංගුවේදී මැරෙනවා. අපි දන්න අනුර කුමාර දිසානායක විපක්ෂකරු මන්ත්‍රීතුමා කිව්වේ අත්අඩංගුවේ ඉන්න සැකකරුව මැරෙනවා නම් මොකටද ආණ්ඩුව? අත්අඩංගුවේ ඉන්න සැකකරුවන්ව බලා ගන්න බැයි නම් මොකටද ආණ්ඩුව? පාතාලය මර්ධනය කරන්න නියමාකාරව නීති ආධිපත්‍ය අනුව කටයුතු කරන්න බැයි නම් මොකටද ආණ්ඩුව? එහෙමයි කිව්වේ. වෙන කවුරුත් නෙමෙයි. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මෙතන ඉඳලා කිව්වේ. මේක තමයි තත්ත්වය. ඒ නිසා පාතාලයට විරුද්ධව දැඩිව ක්‍රියා කරන්න ඕන. මේ පාතාලේ ඉන්න අපරාධකරුව කිසිවෙක් එළිය සිටිය යුතු පුද්ගලෝ නෙමෙයි. මේ රටේ නීතිය ප්‍රකාරව මේ පාතාලය හා සම්බන්ධ අපරාධකරුවන් සියලු දෙනාටම ඔවුන් කරන වරදේ ප්‍රමාණයට දඬුවම් කළ යුතුයි. දැඩි දඬුවම් කළ යුතුයි. නඩු විභාග ඉක්මන් කළ යුතුයි. හැබැයි අනුර කුමාර දිසානායක මහත්තයාගේ ආණ්ඩුව නීතිය ආධිපත්‍ය අමතක කළා. නීති ආධිපත්‍ය අමතක කරලා අද වෙනකොට අර පරණ අසාර්ථක වෙච්ච අර 70 අවුරුද්දක් අසාර්ථක වෙච්ච ක්‍රමයේ තියෙනවනේ. ඒකම නෙමෙයි යන්නේ. 70 අවුරුද්දකට බයිනවනේ. මේ රටේ නීති ආධිපත්‍ය තහවුරු කරන්න බැරුණා කියලා පසුගිය ආණ්ඩුවට බයිනවනේ. එක්ස්ට්‍රා ජුඩිෂියල් කිලිංස් වලට පහුගිය ආණ්ඩුවට බයිනවනේ. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ව අත්අඩංගුවට අරගෙන අනීතිකව මරා දැමීම ගැන අපි ඒ ජනතා විමුක්ති පෙරමුණේ සමාජික වෙනුවෙන් පෙනී හිටපු අය අධිකරණේ. එතකොට ඒ වෙලාවල අපි විරුද්ධ වුණා එදත් විරුද්ධයි. ඒ නිසා පාතාලය මර්ධනය කළ යුතුයි. දැඩිව මර්ධනය කළ යුතුයි. හැබැයි මර්ධනය කරන්න ඕනේ රටේ නීතිය අනුව. එහෙම නැත්නම් මේ රටේ නීතියක් නැති තත්ත්වයකට පත් වෙනවා ගරු කතානායකතුමනි. කතානායකතුමා හැටියට ව්‍යවස්ථාදායකේ නායකයා හැටියට ඔබතුමාට වගකීමක් තියෙනවා මේ ගැන සොයලා බලන්න. කතා කරන්න අවස්ථාව දෙන්නත් වගකීමක් තියෙනවා. මේක තුළ ජන සමාජයේ කුඩා දරුවගේ ඉඳලා සියලු දෙනාම දැඩි පීඩනයකට දැඩි අවධානයකට ලක් වෙනවා. මම ඉල්ලීමක් කරනවා. අඩුම ගණනේ සඳුදා දවසේ හරි ගරු ඇමතිතුමා විධිමත් සැලැස්මක් ඉදිරිපත් කරන්න මේ ජන සමාජයේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ පොදු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. දරු පරපුරේ සිට සියලු දෙනාම ආවරණය වෙන විදිහට, විනිසුරුවන් ආවරණය වෙන විදිහට. දැන් නීතිඥවරුනුත් ඇවිල්ලා ඉන්නවා මාරවිල බායකෙන් ඒගොල්ලෝ අහගෙන ඉන්නවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද්ද මේ පාර්ලිමේන්තුවේ රජය ලබා දෙන විසඳුම, රජය ලබා දෙන උත්තරය? විනිසුරුවන්ගේ ආරක්ෂාව. ඒක බරපතල තර්ජනයක් කියලා. දැන් මම සභාගත කරන්න කැමති මේක ජුඩිෂල් සර්විසස් කමිෂන් එකෙන් ජජස්ලට යවලා තියෙනවා මේ මොකද්ද කැලෑ පත්‍රයක් කේන්ද්‍ර කරගෙන යම්කිසි ඒ අයගේ ආරක්ෂාවට අවධානමක් ලක් වෙලා කියන එක මේක බොහෝ දුරට සමාජයේ කතා වෙනවා. ඒක වැරදි. මම මේ කාරණාව සභාගත කරනවා මේ රජයේ සියලු දෙනාගේම අවබෝධය සඳහා. ඒ නිසා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න මොකද්ද ගන්න පියවර කියන එක ඔබතුමා අඩුම ගානේ සම්බන්ධ ගරු අමාත්‍යවරයා සම්බන්ධ ගරු කතානායක මේ කාරණාව දාලවනේ. ගරු කතානායක ඔය කාරණාව සම්බන්ධයෙන් ඔය මේ කාරණාවට සම්බන්ධව ගරු කරුණාකර ගරු කතානායකතුමනි මම මේ සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනු ලැබුවා ගරු විනිශ්චයකාරතුමන්ලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ගරු විනිශ්චයකාරතුමන්ලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අඩු කිරීමක් කරලා නැහැ. දිගින් දිගටම ලබා දෙන ආරක්ෂාව ඒ අයුරින්ම ලබා දෙනවා. ඒ පිළිබඳව මම පැහැදිලි කිරීමක් මේ පාර්ලිමේන්තුවේ ඊයේ දිනේ සිදු කර ලැබුවා. ගරු විපක්ෂ නායකතුමනි ඔබ කියන පරිදිම පහුගිය දිනවල දිගින් දිගටම ස්ථාන කිහිපයක වෙඩිතැබීම් සිද්ධ වුණා. විශේෂයෙන් උස්වැටකියාව, කොටහේන, මීගමුව ඒ වගේ ස්ථානවල ඊට පෙර ආතුව මිද්දෙනිය මේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිද්ධීන් සම්බන්ධෙනුත් අපි මුල් සිද්ධීන් සම්බන්ධයෙන් ඊයේ දිනේ පැහැදිලි කිරීමක් කරනු ලැබුවා. විශේෂයෙන් මේ පිළිබඳව විමර්ශනයක් සිද්ධ වෙමින් පවතිනවා. මේ හැම වෙඩිතැබීමක් සම්බන්ධ විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. සමහර කරුණු විමර්ශන දිගදුරට පවත්වාගෙන යන තත්ත්වයක් තුළ පැහැදිලි කරන්න අමාරුයි.
කෙසේ වුවත් සමහර ඝාතන සම්බන්ධයෙන් එම පුද්ගලයන් ඝාතනය වීමට පෙර ආතුව නිකුත් කරන ලද වීඩියෝ පට හරහා යම් යම් කාරණා අනාවරණය වුණා සහ ඒ පිළිබඳව දැන්ට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා ඒ පිළිබඳවත් විමර්ශනය සිද්ධ වෙනවා. ඒ වගේම මේ තැන තැන සිදු වූ පාතාල ක්‍රියාකාරකම් මේ වන විට එක්තරා සංවිධානාත්මක කල්ලියක උවමනාව මත සිදුවෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා. විශේෂයෙන් අත්අඩංගුවට අයගේ දුරකථන සහ ඔවුන් හරහා ලබාගත තොරතුරු අනුව සංවිධානාත්මක කණ්ඩායමක් කිසිම මේක මෙහෙවන බවට දැන් මේ වෙනකොට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිද්ධ කරමින් පවතිනවා. විශේෂයෙන් අද දින මේ වෙනකොට රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමා මේ වෙනකොට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉන්නවා. ඔහු මේ පිළිබඳව මේ විමර්ශනය සහ මේ සම්බන්ධයෙන් කරුණු අද අනාවරණය කරાવી. මට මේ විමර්ශන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මේ සභාවට කරුණු ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. විමර්ශන තවදුරටත් සිදුවෙන බැවින් කොහොම වුණත් රටේ ජනයාගේ මහජන ආරක්ෂාව ජාතික ආරක්ෂාව පිළිබඳව අපි වගකීමක් දරනවා. කිසිදු බිඳවැටීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අර සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ පාතාල ක්‍රියාකාරකම් උස්සන්න කරලා තිබීම පිළිබඳ දැඩි අවධානය රජය යොමු වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් ගැඹුරු විමර්ශනයක් මේ වෙනකොට දියත් කරලා තියෙනවා. බොහොමත් ස්තුති කතාවක්.